ස්වභාවයක් අම්මා. එහෙම එකක් තියෙන්නේ. අදම යහුවේ කොස් ගානේ. ඇයි මේකේ නැද්ද ඕන තරම් උපාදාන වෙන්න පුළුවන් කට්ටිය නැද්ද? ඒ කට්ටිය ඒක නිත්‍ය සුඛ අත්දැකගෙන ඉන්නේ. මම මගේ කරගෙන. ඒ ගහ මගේ කරගෙන. මේ අම්මා මගේ කරගෙන. නිත්‍ය සුඛ අත්දැකගෙන. මම මගේ කරගෙන. අපිට අයිතියක් තියෙනවා තවත් කෙනෙක් මම මගේ කරගන්න. තවත් කෙනෙක්ව මගේ කරගන්න මට අයිතියක් තියෙනවද? මට අයිතියක් නැත්තම් ඔය කට්ටියට තියෙනවා. එහෙම වෙන්න දෙයක් නැහැනේ. මට නැත්තම් ඔය කට්ටියට නැහැ. සමමිතයි. ඔය කට්ටිය අමුතු ජීවියෙක්ද මම අමුතු ජීවියෙක්. තියෙන විදියක් තියෙනවේ. හැමෝටම එකයි. මට නැත්තම් ඔය කට්ටියට නෑ. මම නැත්තම් නිත්‍ය සුඛ අත්‍ය කරගෙන ඔය කට්ටිය ඉන්න පුළුවන්ද? එහෙනම් ඉන්නේ. කියනවා විතරද? ඇලිලාද නැද්ද? දැන් මං කිව්වොත් ඔය කට්ටියට යන් කියලා. බෑ මේ නින්නවන්ත දරුවෝ ඉන්නවා. ගෙදර තව ටිකක් හදන්න තියෙනවා. නෝන තාම නෑනේ. අර පොඩි එක තව ටිකක් ලොකු වුණා මෙන්න. විභාගේ තව ටිකක් ලොකු වුණා මෙන්න. තාම මාස 3යිනේ. නැද්ද? එහෙම නෙවෙයි කියන්නේ. දැන් මං කිව්වොත් 10ට යන් කියලා මොනවද කියන්නේ? විභාගේ තියෙන වැඩ ගොඩයි. කුඹුරක් හැදුවා ඒකේ අස්වැන්න ගන්න තියෙනවා. බැදුනේ හින්දා නෙවෙයිද නිවනට යන්න අමාරු. දරුවෝ හිටියේ නැත්තම් මට හිතුණු ගමන් යන්න බැයිද? කුඹුරක් තිබ්බේ නැත්තම් මට හිතුණු ගමන් යන්න බැයිද? ගියක් කියලා එකක් තිබ්බේ නැත්තම් මට හිතුණු ගමන් යන්න බැයිද? එහෙම මොකද්ද මේ නන්සේ කිව්වේ? අපි ඉන්නේ මොකේ? ගෙදරක් ඕනේ. මම මේ කියන්නේ ඔයාලට ගෙවල් නැතුව ඉන්න කියලා නෙවෙයි හොඳේ. ඊට පස්සේ අල්ලගෙන ගියා ගෙවල් ඕනේ. ගෙදරක් යම් තියාගන්න. ඒකට නිච්ච සුඛ වෙන්නේ නැතුව. ගෙදර මේ කවුරුත් තියලා යන්නේ නැහැ. හොරු ඉන්නවා මේ පැත්තේ. ඒකින්ද අමාරු මේ නන්ස. බල්ලෙක් ඉන්න ඌව බලාගන්න. නැත්තම් මං එනවා. හේතුවක් දානවද නැද්ද? එතනම නිවන වැහෙනවද නැද්ද? එයාලා තියෙන හේතුවද හදාගෙන තියෙන්නේ. හදාගෙන හේතුව කියන්නේ. ළමයා අහසෙන් ආවේ. ඌ දැන් කාලේ එනවා. දන්නේ නැහැ නේද? අහසින් ඉන්නේ. එකපාරට වැටෙන්නේ. හිතන්න විතරයි ඕනේ ළමයා අතේ. එහෙම නෑනේ නේද? එහෙම ඇවිල්ලා තියෙනවා. නෑ නේද? අපිම තමයි හේතුව හදාගන්නේ. ඵලෙ භුක්ති විඳින්න. හදාගෙන ඉන්නම් තේරෙයි. කන්න දෙන්නේ. ළමයාට පොත් පාඩම් කරවන්න. ඉස්කෝලේ යවන්න, ක්ලාස් යවන්න. උදේ 6ට පටන් ගන්න. ඩියුටි එක. ඉවර කරන්න කීයට? 7ක් නෑ. ඇයි නිදි කරවන්නත් එපේ? නිදාගත්තේම නැතුණා ඒ අන්තිම බුටි කණ්ඩත් මේ මම කැත වුණාට කමන්නේ මූණ දිහා බලන් ඉන්න. දේශනා විවරණකම් විතරක් ඉන්න. නිින්ද යන්නේ ඉන්න කියන්නේ. කැත වුණ එක වෙනම එකක්. මූණ දිහා බලන් ඉන්න. නිින්ද යනවනේ. ඒ හේතුව අපි නෙවෙයිද හදාගත්තේ? ඒ ඵලය භුක්ති විඳින්න ඕනේ අපි නෙවෙයිද? අපිම තමයි. දැන් නම් කියනවා. උඹ හදාගත්ත වෙලාවේ අරගෙක් හදාගත්තාම මොකද? කිරි ටික හරි තියෙනවද? දැන් ඕවා තියෙනවා TikTok වල. තියෙනවද නැද්ද? මාත් හිටියා මේ කාලේ. මාත් ඔයාලා වගේම හිටියා. ඉන්න කාලේ මාත් දැක්කා. මාත් ඒවා බැලුවා. අපිටත් කිව්වෝ.
නැද්ද? අපිට කිව්වේ නැද්ද? ඕන්නම් අහන්න ඉස්සරහා ඉන්න. ඔව්. කිරි ටික හරි තියනවනේ කිව්වා. එහෙම කියනවා. කිව්වේ නැද්ද අම්මා? අම්මලා කියනවා. අම්මලා කියනවා. දැන් අම්මා සතුටින්ද සතුටින් නෙවෙයිද ඉන්නේ? අම්මා ඉන්නේ සතුටින්. මේ දහම කියන දේ හම්බුනින්ද දැන් ඉන්නේ සතුටින්. මෙතන ඉන්න මේ අම්මා දුව දහමට දැම්මේ නැද්ද? දුක හිතුණාද? දුව නිවන් දැක්කද? මෙතන ඉන්න මේ නාන්තිලාගේ අම්මලාත් යන්නේ. ඔක්කොම දැම්මේ කැමැත්තෙන්. එක්කෙනෙක්වත් බලෙන් ගියේ නෑ. මේ දහම කියන දේ හැමෝටම ගන්නත් ගත්ත කෙනෙක් තමයි තේරෙන්නේ. දැන් මෙතන ඉන්න මේ අම්මලාගෙන් ඇහුවොත් මං දුව මහාන කරන්නේ බෑ මේ නින්නෝත් විභාගෙනේ. වැඩ කොටයි. තාම O level එකක් තියුවේ නෑ. මේ A level වල ලියන්න තෝ මේ කොහොමද දෙන්නේ මම? ප්‍රශ්නද නැද්ද? තව ටික දවස් ගෙවන්නම් මේ නෝත්. ඕක නෙවෙයිද කියන්නේ? ඕකම තමයි කියන්නේ. තාම යායට ඒ බැදීම කඩා ගන්න බෑ. මේ දහම දැකලා නැහැ. ළමෙක් හදාගෙන වල දුකක් නෙවෙයිද කියන්නේ විදින්නේ? දුකක් නෙයි. මෙතන කවුරු හරි ඉන්නවද ළමෙක් හදාගෙන දුකක් විඳින්නේ නැහැ කියලා එක්කෙනෙක්? ඉන්නවනම් අද උස්සලා කියන්නේ. මට ඒක දැනගන්න. ඒ මොකද මං නම් දැකලා නැහැ මේකේ. මට දැන් වයස 13ක් වෙනවා. ඒ 13 ඇතුලේ මම මේ කෙනෙක් දැකලා නැහැ. චූටි හරි දුකක් තියෙනවා. වැඩට යන්න බෑ ළමයා ඉන්නේ. කන්න වෙලාවක් නැහැ ළමයා අඬනවා. නාන්න කියලා ගියාම හරි හෙන්ද කරන්නේ. ලොකු කරගත් පොඩි කාලේ දුක කියලා හිටියා. පොඩි කාලේනේ තාම චූටිනේ. ලොකුණාම තෝ කඩු වෙලා යයි. ලොකුණාම වැඩි. ශරීරය උස වෙනවනේ. එතකොට වැඩි. ඒකින්ද දැම්ම හිතලා බලන්න හොඳේ. ලොකු වෙද්දි වැඩි වෙනවා. වැඩි එහෙම ළමයෙක් ඉන්න හොඳට කියන දේ අහලා මෙතන ඉඳ ගන්න කියව මෙතන ඉඳ ගන්නවා. එහෙම පිරිමි ළමයි ඉන්නවා. එහෙම මොකද 아무තු ජීවියෙක්ගේ කැලේ 32 නෙවෙයි ඇදලා තියෙන්නේ. කැලේ 32. ඒ කට්ටිය මෙතන දැන් මෙතන ඉන්නවා නම් මෙතන ඉඳ ගන්න කිව්ව ඇවිල්ලා ඉඳ ගන්න කෙනෙක් ඉන්නවා. ඉන්නවා. කියලා බලන්න. අනේ බෑමෙන් ඉන්නවා අංශ ලැජ්ජායිනේ. ඔක්කොම ඉන්නවනේ ඉස්සරහා වැඩි එළියේ. මම පිටිපස්සට වෙලා ඉන්න. කියනවද නැද්ද? Tamanට ඕන විදිහට හදන්න බෑ. අපි එහෙම තියන්න ගියාට එහෙම තියෙන්නෙත් නෑ. මෙතනින් මම පැලයක් හිටවනවා මේ පැලේ චූටි වෙලාම තියෙන්නේ කියලා. ඒ පැලේ උස යනවද නැද්ද? මං ඒක කොහොම කියලා ඒකට මම වැඳලා කිව්වොත් ඒක උස යනවා. මට ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් මම මේ පැලේ ගලවලා විසිකන්න. ඔයාලා විසිකනවා. දරුවා විසිකනවා. දැන් මෙතන තියලා හරියට ඉන්න කිව්වම හිටියේ නැතුනොත් එහෙම දරුවා විසිකනවා. එපා මට ඌ මගේ නෙවෙයි. එහෙම කියනවා. ඌ මගේ නෙවෙයි ඌ මගේ එකා නෙවෙයි. අම්මා කෙනෙක්ගේ කටින් එහෙම කියනවා. තාත්තා කෙනෙක්ගේ කටින් කියනවා. ළමයි නම් කියන්නේ. ඒක වෙනම කතාවක්. ළමයි කියනවා. ඒකත් එහෙම කියන්නේ. නිකන් කියන්නේ. වෙලාවකට අම්මත් එක්ක රණ්ඩු වෙනවා. තාත්තත් එක්ක රණ්ඩු වෙනවා. ඔය මොකක් හරි වුණාම අම්මා ඔයා මගේ පණ අම්මේ. ඔයාට මං ආදරේ. හැමදාමත් ආදරේ. එන්නේ නැද්ද බටර් එක ගාගෙන? ඉතින් මාත් ගියා. ඒකින්ද ගන්න. වෙලාවකට රණ්ඩු වෙනවා. අනිත් සහෝදරයාට මොකක් හරි අරන් දුන්නා මට දුන්නේ නැති වුණා රණ්ඩු වෙනවා.
ඊට පස්සේ මට මොකක් හරි ඕන නම් අම්මා ඔයාට මං කොච්චර ආදරේද? අම්මා දන්නවනේ ඒක. තාත්තේ මං දන්නවනේ. තාත්තවා දන්නවනේ මං චූටි කාලේ ඉඳන් ඔයාට තමයි වැඩිපුරම ආදරේ. එන්නේ නැද්ද බටර් එක ගාකට? ඒ වගේ වෙලාවට රයිස් එකක් හදන්න වෙනවා. බටර් ගන්න ඕනේ නැහැ. බටර් තියෙනවා. ඊට පස්සේ යාගේ මිල ගන්න බටර් ටික. ඔය කට්ටියම ගාලා දෙන්න. ඒ මොකද වෙලාවකට එක විදියක් වෙලාවකට අනිත් විදියක්. ඒකත් දෙතා. විදවනවා එක පැත්තකින්. පිනවනවා තව පැත්තකින්. මේ හිතේ අපි දෙකක් තියෙනවා. මේ අපි යන ගමන අමුතුම ගමනක්. ඒකයි මම කිව්වේ මීට කලින් මේ ගමන ගැන දන්නේ නැහැ. මෙහෙම එකක් ගැන අහලා තිබ්බේ නැහැ. ඒකයි අද අහන්නේ. කැතයි වෙන්න පුළුවන්. මූණ දිහා බලන්න නැතුව ඉන්න එපා. ඒක පස්සේ විසඳගමු. දේශනා විවරණිකන් ඉන්න. ඊට පස්සේ බලන්න නැතුණාට කමන්නේ නැහැ. ඊට පස්සේ තොප්පියක් හරි දාගෙන ඉන්න ඕනට. බලන්න එපා. මේ දහම කියන එක සත්‍යයි. මේ දහම සත්‍යයි. ඒක නෙමෙයිද ගෙවල් වල වෙන්නේ. කවුද දරුවව හදාගන්නේ? දරුවට බැනලා වැඩක්ද? කතාවක් වෙන්නේ නැහැ. මේ මාත් එක්ක කතා කරන්න. ළඟ එක්කෙනෙක් එක්ක කතා කරන්න. මං චූටි වැඩි ඉන්න පේන්නේ නැද්ද දන්නේ මාව පේනවනේ ඔක්කොටම. කතා කරන්න පුළුවන් නේද? අම්මලා සෙලෝ ටෙප් එක ගෙවුවේ නෑනේ. එහෙනම් කතා කරන්න පුළුවන් නේද? ගොළුුනේ නෑ ඔක්කොම රහත් වෙලා. සාදු සාදු. ඔක්කොම රහත් වෙලා ඉන්නේ. ඒ කට්ටිය නිවනේ හඬ නිහඬ රකින්න. නිවනේ හඬ මොකද්ද? ඒ කට්ටිය මොකද්ද කරන්නේ? නිහඬතාව. ධර්ම කතා කරද්දී ඉන්න බැරි එක නෙවෙයි. නිහඬතාවය රකින්න. මාත් එක්ක කතා කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ උනට කතා කරන්න ඕනේ නේද? ඒක හරි නෑනේ. දුක හිතෙනවනේ නේද? දුකට වැටෙනවනේ. කතා කරලිමු නේද? අනේ. දරුවා හදාගත්තේ තමන්ද නැද්ද? ඇයි හදාගත්තේ? බලාපොරොත්තුවකින්ද නැද්ද? මම මැරුණාට පස්සේ මම මැරෙන්න කලින් මූ මට සලකයි නේද? මං ලෙඩුනම මූ සලකයි නේද? ඇත්තට මේක නෙවෙයිද? ඒකට. කටින් පිට කරේ නැතුණාට ඒකට තමයි. පිට කරන්නේ නැතුව අංගන් ඉන්න එපා. හිතෙනවා. ආයේ මේ ඔක්කොටම තියෙන එකම ස්වභාවයක් නේ. ඒක තමයි මිනිසාගේ ස්වභාවය. අපි බලාපොරොත්තු වෙන්නේ නැතුව හිටියනම් අපි දුකටපත් වෙනවද? සැලකුවත් එකයි නැතත් එකයි. සලකන්න ඕනේද? සලකන්න නැතුව ඉන්න ඕනේද? මේ සැලකුවත් එකයි අපිට නැතත් එකයි. දැන් අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා ළමයෙක් හදන්නේ බලාපොරොත්තුකින්. මට ලෙඩ වුණාම මූ හරි ඉඳින්න මට සලකන්න. අම්මෝ එක ළමයෙක් ගෙදරින් යන්න ඕනේ. උඹ ඕනේ මට. මට මූ ඉන්න ඕනේ සලකන්න. ඕනේ මට. යන්න. කියනවද නැද්ද? එක්කෙනෙක් තරහ වුණාම අනිත් එක්කෙනා ළඟට ගිහලා අඬා වැළපෙලා කියනවද නැද්ද? ඔයා හරි ඉන්නවනේ මට. අම්මා නම් කිව්වා. අපේ අම්මා නම් කිව්වා. ඔයා හරි ඉන්නවනේ කියලා කිව්වම මට මතකයි. ඔය දරුවා හදාගෙන දුකක් නෙවෙයිද විඳින්නේ? බලාපොරොත්තුවක් නෙවෙයිද අපි ළඟ තියෙන්නේ? බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවෙන් ඉඳන් නෙවෙයිද අපි දුකටපත් වෙන්නේ? බලාපොරොත්තුවෙන් ඉන්න ඕනේද? මේ ඇහෙන්නේ නැහැ මට. නෑ. තාම ඒ කියන්නේ තේරුන්නේ නැහැ මට. අපි බලාපොරොත්තුකින් හිටියොත් නෙවෙයිද දුකටපත් වෙන්නේ? ඇයි අපි බලාපොරොත්තුවක් වෙන්නේ?
ඇයි එහෙම එකක් තියාගෙන? එහෙම එකක් තිබ්බේ නැත්තම් අපිට දුකක් එනවද නැද්ද? එන්නේ නැහැ. ඇයි එහෙම එකක් තියාගන්නේ? මෝහය. ඝන අන්ධකාරයෙන් වැහිලා. දැන්වත් ඔය සංග්ලාස් දෙක බිමින් තියන්නේ. පේන්නේ නැහැ දුර. කළු වෙලා තියෙන්නේ. ඔය සංග්ලාස් දෙක බිමින් තියෙන තරමට තමයි ඔයාලට මේක පේන්නේ. මේ ධර්ම පේන්නේ එහෙම. ඔයාලා දැන් ඉන්නේ ගහක් උඩ. ඔයාලා දැන් ඉන්න බයෙන් ඉන්නේ. කොයි වෙලේ මේ ගහෙන් මම වැටෙයිද? කොයි වෙලේ හුලකට හෙලවෙයිද? කොයි වෙලේ කුණාටුවකේත් මාව පෙරලෙයිද? බයෙන් නෙවෙයිද ඉන්නේ. ගහේ මුදුනේ හිටියොත් ඒ වගේ එකක් දැනෙනවද නැද්ද? මේ අත්ත කොයි වෙලේ කඩම් වැටෙයිද? ගහකට නැග්ග වෙලාව ඉඳලා ඒක නෙවෙයිද හිතෙන්නේ? ඒක තමයි. ඒ මොකද මාත් ගහේ උඩින් ඉඳලා තියෙන්නේ. මං හිටියනේ. ඔය කට්ටිය හිටියේ නැද්ද? තාමත් ඉන්නේ ගස් උඩ නේද? මේ ගස් උඩ කියලා මේ කොස් ගස් වල එහෙම නෙවෙයි හොඳේ. මේ ඔයාලා හිතන්නේ බං මේ ගෙඩි කඩන ගස් උඩ යන එක කියලා. ඔයාලට කියන්නේ මම මේ උපමාව. අපි ඉන්නේ තාමත් ගස් උඩ. ගහේ මුදුනේ ඉන්නේ. බිමට බහින්න ඕනේද නැද්ද? ගහේ උඩ ඉන්න තාක්ක බය බර බැම්ම එනවද නැද්ද? ඇයි? ගහේ උඩ ඉන්නේ. ගහ කඩන් වැටේද නැද්ද කියන බය එනවද? අපිට ගහේ මුලේ ඉන්න බැයිද? මුලේ හිටියොත් ප්‍රශ්නයක්ද? ගහ මුලකට හෙලනවා කියන මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක්? ඔයාලට ප්‍රශ්නයක්? බිමේදී ගහ පෙරලෙයි. ඒකද නේද? ගහ පෙරලෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ ගහේ බිම හිටියේ. අපි ගහ උඩ හිටියොත් ප්‍රශ්නයක්. ඒ මොකද අපිත් වැටෙනවා. ගහේ බිම හිටියොත් අපිට දුවන්න හරි පුළුවන්. අපි මේ මාර්ජාලේ ඉන්නකන් ඉන්න අපි ගහ උඩ. මේ මාර්ජාලෙන් බැස්සොත් අපි ඉන්නේ බිම. බය බර බැම්ම නැහැ. නිවන. ඔයාලා මේ නිවන කියලා ඔයාලා මේ සුවේ හිතන් ඉන්න වෙනම එකට. ඔයාලා සුවේ කියලා හිතන් ඉන්නේ දුකටම. සැපේ හොයන්න ඔයාලා දුකෙන්නේ. මූදි උඩින් ඉඳන් ගැඹුරු හොවට වැඩක් නැහැ. ගැඹුරට ගිහිල්ලා බලන්න ඕනේ කොච්චර ගැඹුරුද කියන්නේ. ගංගක මේ උඩින් ඉඳන් බලුවට වැඩක් නැහැ. ගංග ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ කොච්චර ගැඹුරුද කියලා ඒක. උඩින්ද බැලුවට අපිට මේ තර්ඩ් එක නෑනේ. තුන්වෙනි අත පහළලා තියෙනවා කාට හරි. පහළලා තියෙනවා ගංගේ ගැඹුර බලන්න. නෑනේ නේ. ගඟට බහින්න ඕනේ ගැඹුර බලන්න. මේ දහම ගන්න ඕනේ මේකේ සුවය දකින්න. මේ දහමේ තියෙන සුවය කවුරුත් කිව්වට ගන්න බෑ. එහෙනම් එනවනේ. මේ උලක එනවනේ. මේ දැන් තව එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මට මේ සුපිරි සුවයක් තියෙනවා. එන්නකො පොඩ්ඩක් ගන්න. එනවෙයි නෑ. ඒ සුවය විදින්න අපි යන්න ඕනේ ඉතින්. නෙළුම් කුලට යන්න ඕනේ එතන තියෙන සුවය දකින්න. මෙහෙ ඉඳලා ඒකේ සුවය දකින්න බෑ අපිට. මෙහෙ ඉඳන් කියන්න පුළුවන් නෙළුම් කුලනේ වෙන්නේ මොකද්ද කියලා? කියන්න පුළුවන් කාට හරි? අන්තර්ජංජාලේ නම් පුළුවන්. අන්තර්ජංජාලය. ඒක නම් පුළුවන්. දැන් පුළුවන් නෙළුම් කුලනේ මොනවද වෙන්නේ කියලා. අපිට මෙතන ඉඳන් කියන්න බෑ ඒක සුවය. නෙළුම් කුලනේ වටේ තියෙන ලස්සන අපිට කියන්න බෑ. එතෙන් ගිහිල්ලා බලන්න. මේ නිවනට ගිහිල්ලා බලන්න ඕනේ ඒකේ තියෙන සුවය. අපිට තියෙන ඔයාලට කියන්නේ. අපි ඔයාලට පෙන්නනවා. ඔයාලා බලන්න ඕනේ ඔයාලගේ සංග්ලාස් දෙකකින් ගලවලා. ඔය සංග්ලාස් දෙක ගලව ගත්තේ නැති වුණොත් ඔයාලා තාමත් අන්ධකාරයි. මේ සංග්ලාස් ගලවන්න කියලා කණ්ණාඩි ගලවන්න නිසා පේන ටිකක් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා බලන මිම්ම කොනේ. ඒක අයින් කරගන්න. ඒකෙන් හින්දා තමයි මෙච්චර කාලයක් දුකටපත් උනේ. දුකටපත් උන්නේ නැද්ද? එහෙම කට්ටිය ඉන්නවා. නෑ නේද? දැන් කට්ටිය නිදිද මට. ඒක තමයි. අපි පොඩ්ඩක් නිරේ කියන එක බලමු.
ඔයාලා නිරගතියක් ගැන දන්නව නේද? අපි පොඩ්ඩක් බලමු. ඒ නිරේ කියන්නේ මොකක්ද කියන එක බලමු. ඔයාලට ඉතින් ඔය දස අකුසලෙම කරගෙන ඉඳලා යන්න පුළුවන්. දැන් ඉඳන් බලන් තියෙන එක හොඳයි. එතකොට යන තැන හරි පේනවනේ. නැත්තම් දන්නේ නැතුවනේ යන්නේ. දැන් දන්නවනේ. යන්නේ මෙතනට කියලා දන්නවනේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. තව වැඩ කර කර ඉන්න. එතකොට යන්න පුළුවන්. ළඟදී හදන්න ඉන්නේ. දැන් කෝල් එකක් තව චුට්ටකින් කෝල් ටිකක් කලින් කෝල් එකක් ආවා. ඒ කියන්නේ දැන් කට්ටිය වැඩිනේ. කෝල් එකක් ඇවිල්ලා කිව්වා තව නිරයක් හදනවා කියලා. ඒකට හරි යන්න පුළුවන්. ඒකින්ද බය වෙන්න නැතුව බලන්න.